අයිබෝන් SLTOK YouTube channel එකට අද දවසේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ මේ මයිග්‍රේෂන් ගැන නෙමෙයි. මෙන්න මේක. SLTOK family එකට අලුතෙන්ම එකතු වුණ යාළුවා ගැන, සගයා ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්නන්න හිතුණා. මම මේ ටෙක් රිවිව් කරන මුකුත් කරන්නේ නැහැ මේ. ඔයගොල්ලන්ට මේක මම අපේ SLTOK ඉස්සරහ වැඩවලට එකතු වෙච්ච නිසා මේ කවුද මොකද්ද අපි ඉස්සරහට කොහොමද මේ අපේ ඉම්ප්‍රූව්මන්ට් එක වෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න සහ මේක ඇතුලේ මොනවද ඉන්ක්ලූඩ් වෙලා එන්නේ කියලා චුට්ටක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තමයි හිතුවේ. ඉතින් එහෙනම් අපි ඉක්මනට බලමු මේක ඇතුලේ මොනවද එන්නේ කියලා. මම පොඩ්ඩක් මුලින් කියන්නම් පොඩි දෙයක්. මේක අන්බොක්ස් මම පොඩ්ඩක් මුලින් ඔයගොල්ලන්ට දෙයක් කියන්නම්. මේක අන්බොක්සින් එක මම ඊයේ රෑ කරේ. ඉතින් මම පොඩ්ඩක් මුලින් ඔයගොල්ලන්ට දෙයක් කියන්නම්. මේක අන්බොක්සින් එක මම ඊයේ රෑ කරේ. ඉතින් ඊයේ රෑ කරලා ඉවරලා රෙකෝඩ් එක බලනකොට චුට්ටක් මේ ෆෝන් එක අර අපිට චූටි ප්‍රමාණයකින් ෆෝන් එක පාත් වෙලා නමුත් මගේ මේ තියෙන ෆ්‍රේම් එකට එනකොට ගොඩක් මේ හරියෙන් විතර කැපිලා ගිහිල්ලා. ඉතින් ඒක නිසා මට සිද්ධ වුණා ආපහු මේ බොට් එකේ ඒ දිනම දාලා මේ වීඩියෝ එක ආයෙ හදන්න. ඉතින් හරියටම බලුවොත් ඉතින් මේක අන්බොක්සින් එකේ දෙවෙනි එක. නමුත් ඉතින් මම ටග් ගාලා ආපහු වීඩියෝ එක හැදුවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක දාන්න. එහෙනම් ටග් ගාලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම මම micro SD card එකක් මේකට අරගත්තා වෙනම Amazon එකේ. මොකද මේකට internal memory එකක් එන්නේ නැහැ. අපි insert කරන්න ඕන card එකක්. ඉතින් මම 256GB එකක් අරගත්තා V30 එකක්. ඉතින් මොකද මේකේ 4K එහෙම රෙකෝඩ් කරන්න පුළුවන් නිසා V30 එකක් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් වීඩියෝස් ගැන දන්න එක දන්නවා ඇති. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගත්තේ මේකේ DJI Pocket 3 එක, Osmo Pocket 3. ඉතින් මේකේ combo pack එක තමයි මේ තියෙන්නේ. මේ ටික ලොකු box එකේ එන්නේ. මේකේ standard version එකක් එනවා. එතනදී මේ DJI මෙන්න මේ තියෙන එක විතරයි හම්බ වෙන්නේ. එකයි මේකට තව චූටි grip එකක් හම්බ වෙනවා. ඒ ටික විතරයි එන්නේ attachment එකත් එක්ක. මේ combo box එක ගන්නකොට ගොඩක් දේවල් include වෙනවා. විශේෂයෙන්ම ගොඩක් හොඳ performance තියෙන දැනට තියෙන හොඳ mic එකක් වෙන DJI mic 2 එක හම්බ වෙනවා. මේකෙදී අපිට හම්බ වෙන්නේ mic එක විතරයි. වෙනම mic එකත් එක්ක transmitters මේ දේවල් ගන්න පුළුවන්. ඒක වෙනම pack එකක් තියෙනවා. මම හිතන්නේ pound වලින් ගත්තොත් pound 130 40ක් විතර වෙනවා ඇති. ඉතින් මේකේ අපිට mic එක include වෙනවා. ඉතින් mic එක automatically connect වෙනවා මේකට. ඒතකොට ඒක ලොකු issue එකක් වෙන්නේ නැහැ. අපිට ඉස්සරහට හොඳ recording එකක් හොඳ voice එකක් අරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ අනිත් තව දේවල් ගත්තොත් තියෙනවා. තව ගොඩක් මේකේ include වෙන දේවල් ටිකක් තියෙනවා. මම ටග් ගාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපි නම් බලමු මේක මොනවද තියෙන්නේ කියලා ටග් ගාලා මේක මම දැන් ඊයේ ඔයගොල්ලන්ට කිව්වනේ මේකේ මේ සීල් එක කැඩුනා කියලා. ඉතින් ඒක නිසා මේ ටග් ගාලා අරගෙන පෙන්නන්නම්. මේක මෙහෙම අරපු ගමන්ම මෙන්න මේ විදිහේ පැක් එකක තමයි මුලින්ම එන්නේ. මේ පැක් එකත් එක්ක මෙන්න මේ විදිහට අපිට ડોකියුමන්ට්ස් ටික හම්බ වෙනවා. පේපර්ස් ටික මේකේ DJI ස්ටිකර්ස් හම්බ වෙනවා අපිට. කැමති කෙනෙක් ඉන්නවා නම් එක එක තැන් වලට ඒක එයාට බ්‍රෑන්ඩ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ડોකියුමන්ට් ටිකට පස්සේ මෙන්න මේ විදිහේ පවුච් එකක් හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි බොක්ස් එකක් තියෙනවා. මේක අරපුවාම අපිට තව දේවල් ටිකක් ගන්න තියෙනවා. මෙන්න මේ වගේ කේසින් එකක් අපිට හම්බ වෙනවා. මේක මොකක්ද කියලා මම කියන්නම්. ඔච්චරයි මේකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. අපි බලමු ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා. මේක ඇත්තටම මේක ඇතුලේ තමයි data cable එක ආවේ. මම ඒකත් මේ පැක් එක ඇතුලටම දාලා තිබ්බ ඔයගොල්ලන්ට පෙන්නන්න අවශ්‍ය නිසා. ඉතින් ওই විදිහට ඕක අරගෙන මේක පැත්තකින් තියාගමු. ඔන්න ඔය විදිහට මේක අපි අරපුවාම ලස්සන පවුච් එකක් අපිට හම්බ වෙනවා. හොඳ කේසින් එකක්. මේක ඇත්තටම waterproof කේසින් එකක් විදිහට තමයි තියෙන්නේ මම හිතන්නේ. මොකද මේකේ මේ ෂිප් එකේ හොඳට සීල් වෙන විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙම අපි අන්සිප් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ මේ ඔක්කොම ටික ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තියෙන්නේ මේ අපිට noise එක cancel කරගන්න පුළුවන් වෙන විදිහට wind එක වෙලාවෙදී අපිට mic එකට use කරන්න පුළුවන් wind cap එක. ඉතින් ඒ වගේම අපි ගත්තොත් එහෙම චූටි tripod එකක් හම්බ වෙනවා. basic version tripod එකක්. ඉතින් ඒකත් මේ පැත්තෙන් තියාගමු. ඊළඟට මේ තියෙන්නේ DJI mic එක. ඉතින් මම මේ හැම එකම එකින් එකට එළියට ගන්නම් ඔයගොල්ලන්ට බලන්න. ඉතින් මේ තියෙන්නේ DJI mic එක. මේක තමයි දැන් ඉන්නේ transparent cover එකක් එක්ක. ඊට පස්සේ මම කලින් ගත්ත tripod එකත් මම එළියට ගන්නම්. මම මේ packets ටික වෙනම තියාගන්නම්. මේ තියෙන tripod එක මේක මේ විදිහට අපිට mount කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. මේක ගොඩක් basic නමුත් මේකෙන් ගොඩක් වැඩක් ගන්න පුළුවන් එකක්. ඒ වගේම පොඩි strap එකක් හම්බ වෙනවා අපිට අතට දාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ combo pack එක ගන්න ඇයට මෙන්න මේ වගේ battery extra battery එකක් හම්බ වෙනවා. මේක කෙලින්ම අපිට Osmo Pocket 3 එකට mount කරගන්න පුළුවන් මෙතනින්. ඊට charge කරන දේවලුත් මෙතනින් කරන්න පුළුවන්. ඒ වගේම තව grip එකක් හම්බ වෙනවා. ඒක ස්ටෑන්ඩඩ් version එක ගන්න අයටත් හම්බ වෙනවා. මේ තියෙන ඒක. ඉතින් combo pack එකට කොහොමත් ඒක හම්බ වෙනවා. ඉතින් මේ තියෙන ඒක මේක battery pack එකක් නෙමෙයි. මේක නිකන් වැඩිපුර ඔයගලන්ට grip කරගන්න පුළුවන් වෙන්න ආපු එකක්. මේකේ charging වලට වෙනම දීලා තියෙනවා. මොකද මේක කෙලින්ම DJI එකට connect වුණාට පස්සේ charge කරන්න තරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන charging port එකක් වෙනම එනවා. මේක high වෙනේදී මම පෙන්නනවා ඔයගලන්ට.
ඊට පස්සේ ගත්තාම C2C data cable එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම අපිට හම්බ වෙනවා wide angle lens එකක් මේකත් එක්ක. ඉතින් අපිට එතකොට තව අනිත් lenses කැමති නම් external අපිට අරගන්න පුළුවන්. මේකත් එක්ක එනකොට අපිට මේ විදිහට wide lens එකක් හම්බ වෙනවා. ඒක magnet එකකින් mount කරන්න තියෙන්නේ. ඊළඟට මෙතන එනවා තව එකක්. මේ තියෙන්නේ අපේ mic එකත් එක්ක එන දෙයක්. මේක mic එකට තමයි අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ magnet එකක්. මේක දෙපැත්තම DJI කියලා brand කරලා තියෙනවා. ඉතින් මේ හැම එකම brand කරලා තියෙන එක නම් පොඩ්ඩක් ඉතින් කැතයි වගේ. කියන්නේ කෙනෙකුට ඉතින් branding හැම වෙලෙම පෙන්න ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් එයාලගේ marketing එකට තමයි. ඉතින් මේක ගොඩක් හොඳ strong magnet එකක් මේකට තියෙන්නේ. මොකද මේක මෙහෙම එකපාරක් mount කරගත්තට පස්සේ මේක මෙහෙම අපෝ ගන්න ටිකක් අමාරුයි. මේ පැත්තට තල්ලු කරලා වගේ තමයි ගන්න ඕනේ. ඒ තරම් හොඳට මේකට mount වෙනවා. ඉතින් ඇයි මේක එන්නේ කියලා බැලුවොත් එහෙම මේක අපිට t-shirt එකේ මේ විදිහට mount කරන්න පුළුවන් මේ clip එකෙන්ම. එහෙම නැත්නම් මේක t-shirt එක ඇතුල් පැත්තෙන් තියලා ඉවරලා අපිට කෙලින්ම මේ විදිහට magnet එකක් පාවිච්චි කරලා මේ විදිහට තියාගන්න පුළුවන්. ඒතර ලොකුවට මේක අර පේන්නේ නැහැ. ඉතින් ඒත් අර මේ magnet එකේ DJI කියලා brand කරලා තියෙනවා. ඉතින් අපි මේ පැත්තෙන් ගලවලා ගන්න ඕනේ. ඒක ඇදලා වගේ ඔය විදිහට ඒ ටික තියෙනවා. ඊළඟට මේ තියෙන කේසින් එකක්. මේක ඇත්තටම මේ අපිට නිතරම මේක පාවිච්චි කරන්න බැහැනේ. මේ පවුච් එක හැම වෙලේම එළියට අරගෙන ඇදගෙන කරන්න බෑ. ඉතින් මේක තමයි DJI pocket tray එක mount කරගෙන නිතරම මෙහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් විදිහට එන හොඳ hard casing එකක් තියෙන්නේ. අතුල මේ විදිහට මේ වෙල්වට් කරලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා මෙන්න මෙතන මේ පොඩි ස්පේස් දෙකක් දීලා එකක් මෙතන wide angle lens එක අපිට මේ දීලා තියෙන lens එක මේකට mount කරන්න පුළුවන්. අනිත් එක තමයි මෙතනට අපිට තව වෙන හොන lens එකක් තියෙනවා දාන්න පුළුවන්. දැන් මේකේ නම් එයාලා දාලා තියෙනවා back pro mist lens එක filter එක. ඉතින් අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ lenses එහෙම නැත්නම් filters choose කරනවා නම් ඒක දෙකක් මෙතන ඒතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට අවසාන වශයෙන් මෙන්න මේ විදිහට මේ අපේ DJI එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම මේ මෙතන පොඩි ස්ටිකර් එකක් අලවලා එනවා. මේක ගලවන්න තියෙන්නේ. ඒගොල්ලන්ට මම ඊයේ කිව්වනේ පොඩි අකරතැබ්බයක් වුණා කියලා. ඒක නිසා ස්ටිකර් එක ගලවලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේ තියෙන හරිම handy හරිම shooty එකක්. හැබැයි මේක ගොඩක් strong 4K record කරන්න පුළුවන් 60 fps දක්වා. ඉතින් ඒ quality එකත් එක්ක ඉස්සරහට අපිට ගොඩක් හොඳ videos කරගන්න හැකියාවක් තියෙනවා. සහ ඉස්සරහා මේ වැඩ ගොඩකට මේක තමයි use කරන්න හිතන් ඉන්නේ. ඉතින් මේකට අර මම කිව්ව දේවල් ටික අපිට mount කරන්න පුළුවන්. දැන් විශේෂයෙන් මේ grip එක අපිට මෙතෙන්ට මේ විදිහට connect කරගන්න පුළුවන්. මේකේ තියෙන port එකට විශේෂයෙන්ම මෙන්න මේ දෙක හරියට connect වුණාද කියලා බලන්න ඕනේ. මේ දෙපැත්තේ තියෙන clips දෙක නැත්තම් මේක ගැලවෙන්න පුළුවන්. දැන් හොඳට හයි වෙලා තියෙන මේක. ඉතින් ඒතකොට වැඩිපුර extra grip එකක් හම්බ වෙනවා. මොකද මේක නැතුණාම පොඩ්ඩක් අල්ලගත්තාම screen එක ටිකක් වැහෙන ගතියක් තියෙන නිසා ඒක හොඳයි. ඉතින් මේක මේ මැද තියෙන බටන් එක click කරලා මෙහෙම ගලවන්න පුළුවන්. අනිත් එකත් ඒ විදිහම තමයි මේකත් මේ විදිහට මෙතන mount කරගන්න තියෙන්නේ. මේවත් මේ ස්ටිකර් එකක් දීලා තියෙනවා. මේක නම් තාම ගලවලා නැහැ. මෙහෙම ගලවන්න තියෙන්නේ. එක්කාට පස්සේ මේ ඒක බැටරි එක තියෙන නිසා මේක charging වලට ගත්තා. ඔයාලට පේනවා. ඒතකොට අපිට පුළුවන් මේකේ charge එක මේකට charge වුණාට පස්සේ අපිට පුළුවන් මේක වෙනම ආපහු charge කරගන්න. ඕන නැත්නම් මේකත් ආපහු charge කරගන්න පුළුවන්. කොහොමත් 180ක් වගේ වෙනකන් විනාඩි 16කින් විතර fast charger එකක් නම් charge කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකත් මෙහෙම අපිට ගලවන්න පුළුවන් බටන් එක ඔබලා. ඊට පස්සේ මේ tripod එක අපිට කෙලිම මේකට mount කරන්න බෑ. ඒකට අපිට පාවිච්චි කරන්න මේ පොඩි grip එක හෝ එහෙම නැත්නම් battery grip එක දෙකම පාවිච්චි කරන්න පුළුවන්. මේ ඕනම එකකට මේක යට තියෙනවා thread එක. ඒකට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි නිකමට මෙහෙම පාවිච්චි කරලා බලුවොත් මෙන්න මේ විදිහට දාලා මෙන්න මේ screw එක මේ විදිහට දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය විදිහට මේක අපිට use කරන්න පුළුවන්. ඒ නැතත් මේ grip එක නැතත් අපිට මේක සාමාන්‍යයෙන් පොඩි වැඩක මේ විදිහට තියලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මේකේ movement එකක් කැමරා එකේ සිද්ධ වෙනවා නම් මේක පෙරලෙන්න පුළුවන් අවස්ථාව වැඩි නිසා. මොකද මේක waterproof නෑ. ඒ වගේම තමයි මේක ගොඩාක් මේ heavy use කරන්න බෑ action කැමරා එකක් වගේ. ඉතින් හරි පරිස්සමින් කරන්න ඕනේ. නමුත් ගොඩක් හොඳට වැඩ ගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි ඉන්නේ. කේසින් එකේ වෙන මොකුත් නැහැ. නිකන් මේක on කරලා බලුවොත් මෙන්න මේක on කරන්න තියෙන මේ display එක අඟල් දෙකක display එකක් එනවා. මේක මෙන්න මේ පැත්තට කරකවන්න ඕනේ. එතකොට මේක on වෙනවා සහ gimbal එක මේ විදිහට auto rotate වෙලා එනවා. ඉතින් gimbal එක තියෙන්නේ 3 axis gimbal එකක් තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට මේක ගොඩක් smooth video එකක් අරගන්න හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට ඔයගොල්ලන්ට පේනවා මම ගන්නකොට දැන් මේ අතට ඔයාලට මම tilt lock කියන option එකේ තියෙන්නේ. ඉතින් එතකොට මේ අතට මේ කැමරා එක ඔයාලගේ පැත්තට face වෙලා තියෙන්නේ. මේ අතට ගත්තාම ඒත් ඔයාලටම horizon එක lock කරගෙන තමයි තියාගෙන ඉන්නේ හැම වෙලාවෙම. එයා horizon එක lock කරනවා. කෙලින්ම පේන්නේ අපිට ඕන නම් මේක joystick එකෙන් උඩට පල්ලෙහාට එහෙට මෙහෙට කරන්න හැකියාව තියෙනවා මේ තියෙන gimbal එක නිසා. ඉතින් ওই විදිහට තමයි ඒ ටික තියෙන්නේ.
ඊට පස්සේ අපි බැලුවොත් එහෙම දැන් මෙන්න මේකේ තියෙන තව ඔප්ෂන් ගොඩක් තියෙනවා මේ settings වල. ඉතින් මේවා මම කතා කරන්න යන්නේ නැහැ. මොකද අපිට මේ ටෙක් රිවිව් එකක් නෙමෙයි නිසා. ඉතින් ওই විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔහොම තමයි තියෙන්නේ. මේක turn off කරනවා නම් මෙන්න මේ විදිහට මේක ආපහු කරකවන්න ඕනේ. එතකොට මේක turn off වෙනවා. turn off වෙන වෙලාවෙදී අහනවා continue කරනවද කියලා. continue කරොත් එහෙනම් මම ඒකත් පෙන්නන්නම්. මම ආයෙ මෙහෙම turn on කරනවා. ඊට පස්සේ මේක ආයෙ මම turn off කරන්න ගියොත් එහෙම මෙන්න මේ වගේ message එකක් එනවා. මේක continue කරාට පස්සේ මේක selfie mode එකට වැටෙනවා. එතකොට display එක මෙන්න මේ අතට තමයි තියෙන්නේ. දැන් අපිට කැමරාව තියෙන්නේත් හැබැයි මේ අතට අපිට ඕන නම් මේ කැමරාව මගේ පැත්තට හරව ගන්න පුළුවන්. අර මේ අතට වීඩියෝස් කරනවා නම් ඔය Facebook වලට එක එක දේවල් වලට මේ අතට උස අතට වීඩියෝස් කරනවා නම් ඒකේ දෙපැත්තටම අපිට ගන්න පුළුවන්. දැන් තියෙන්නේ normal mode එකේ selfie වලට නෙමෙයි. ඒ කියන්නේ portrait වලට වැටලා තියෙන්නේ. මෙතනදී අපිට ඉස්සරහා වීඩියෝ එක ගන්න පුළුවන්. අනිත් පැත්තට ගන්නවා නම් මේකේ option එක display එක touch කරාම කෙලින්ම මගේ පැත්තට මේකේ කැමරාවක ඔටෝම හැරෙනවා. එතකොට අපිට මේ විදිහට තියලා ඉවරලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම display එක අංගල් දෙකක ලොකු display එකක් තියෙනවා. ඒක දිහා බලාගෙන අපිට මේක හදන්න හැකියාව තියෙනවා. සහ හොඳ wide view එකක් මේකේ තියෙනවා. ඉතින් ඕවා තමයි සාමාන්‍යයෙන් මේක අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් හරිම handy ගොඩක් වැඩ ගන්න පුළුවන්. ඉස්සරහට අපි වැඩ වලින් කොහොමද වෙන්නේ කියලා බලමු. ඔය විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඉස්සරහට කොහොමද මේකෙන් අපි වැඩ ගන්න කියලා. එහෙනම් ඉතින් මේක තමයි කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් අපේ අලුත් සගය ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න. ටෙක් රිවිව් වීඩියෝ එකක් නෙමෙයි. එහෙනම් අපි බලමු ඉස්සරහට එන වීඩියෝස් විශේෂයෙන්ම ට්‍රයල් කරන ඒවා මේ හැමදේම මේකෙන් කරන්න හිතන් ඉන්නවා. iPhone එක සහ මේක දෙකම අපිට එතකොට යූස් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. තවත් දවසක අපි හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.